එනවද මාත් එක්ක ගමනක් යන්න? අපි මේ පිටත් උනේ කුරුණෑගල යන්න. කොළඹ තියෙන තදබදෙන් ටිකක් නිදහස් වුණා අපි මෙන්න මෙයාට යන්න දීලා ඉතින් ටිකක් බලාගෙන හිටියා. බලන්නකෝ එයාගේ ලස්සන. එයත් එක්ක පේනකොට වටපිටාවේ ලස්සන. අපි මේ යන්නේ අපේ නංගිගේ ගමේ. ඇත්තටම කිව්වොත් අත්තම්මලගේ ගෙදර. මෙහෙම ගිහින් ටිකක් මහන්සි ඇර මගේ නතර වෙවි අපි ඉතින් කුරුණෑගලට ආවා. එදා හවස මහන්සි ඇරපු අපි ඊට පස්සේ හිතුවා පහුවෙන්ද උදේ පොඩ්ඩක් ඇවිදින්න යන්න. උදේ පාන්දර ඉතින් වැව ළඟට යන්න මායි නංගි විතරයි ගියේ. ආරංචි වෙන විදියට මේ පාරේ අලි ඉන්නවලු උදේ පාන්දරට. බලන්නකො කවුද කුඹුරට ඇවිල්ලා තියෙන්නේ කියලා ඉර පායන්නත් කලින්. එයා නම් ඉතින් වැඩ පටන් අරගෙන තියෙන්නේ. මේ පැත්තේ කුඹුර, එහා පැත්තේ වැව. නංගි කියන විදිහට ඉස්සර යාලා ඉස්කෝලේ ඉවර වෙලා ආපු ගමන් එන්නේ වැවටලු. ඉතින් වරුවක් යනකම් ගෙදර නම් යන්නේ නෑලු. බලන්න ඉතින් ගම කොච්චර ලස්සනද. ගමේ ඉන්න මිනිස්සු තාමත් ඒ තරම් ලස්සනට ජීවත් වෙනවා. එතකොට තමයි හිතෙන්නේ කොළඹට වඩා ගමේ ඉන්න තිබුණා නම් කොච්චර හොඳද කියලා. මේ වටපිටාව බලපුව අපි ඊට පස්සේ ඉතින් ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එන්න ඉතින් එයා මාව එක්කන් ආවේ මෙන්න මේ වෙල මැද්දෙන් කුඹුර මැද්දේ. එතෙන්ට ආපු මාමා කෙනෙක් නම් කිව්වේ මේ කුඹුරු හරියට පොළොංගු ඉන්නවා කියලා. ඒත් ඉතින් මෙයා මාව එහෙමම එක්කන් ගියා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අපිට මෙන්න මේ පුංචි දොළවාර ගාවට යන්න පුළුවන් වුණා. ඊට පස්සේ මෙන්න මේ සීයාගෙන් අහගෙන අපි අපේ පොඩි දියකාවයියව දැම්ම වතුරට. දන්නේ නැද්ද ඉතින් පොඩි ළමයි වතුරට හරි ආසයිනේ. මෙයා මෙහෙම මේ අහිංසකයි වගේ හිටියට හරි දඟ මල්ලක්. බේර ගන්න හරි අමාරුයි. එයත් එක්ක වතුරට වෙලා හිටපු අපි ඊට පස්සේ යන්නයි ලෑස්ති වෙන. හැබැයි ඉතින් මෙයාව නම් එළියට ගන්න එක ලේසි නෑ. පේනව නේද? අපිට ඉන්න කියලා එහාට යනවා. තව පොඩ්ඩක් මඩ නාගෙන තමයි ගෙදර එක්ක යන්න වෙන්නේ. එහෙනම් ඉතින් අපි ගිහිල්ලා එන්නම්. ආයෙ හම්බෙමු.